සුබ දවසක් වේවා ඕගලන්ට. අද කතා බහ මේ ලැබුවා වූ හජ්ජි උත්සවය ගැන. මේ හජ්ජි සමරන කාලයක්. මුස්ලිම් ආගමික භක්තිකයන්ගේ අතිපූජනීය වූ ස්ථානයක් වෙන ශුද්ධ වූ මක්කම නගරයේ කරනු ලබන වන්දනා ගමනක් මුල් කරගෙන තමා මේ උත්සවය පවත්වන්නේ. ඉතින් මේ උත්සවය පවත්වන මේ කාලයේදී බෙදා ගැනීමේ ගුණය, කැපකිරීමේ ගුණය, සහයෝගය, අන් අයට සහයෝගය දීම, එකමුතුකම, දයාව, ප්‍රීතිය, කෘතඥවේදීත්වය, එකමුතුකම, අනිත් අය වෙනුවෙන් කාලය කැපකිරීම, සංවේදනය, සහයෝගීත්වය, වටිනා කාලය හැමෝ වෙනුවෙන්ම වැය කිරීමට ඒ වගේම එකමුතුකම ප්‍රවර්ධනය කරන කාලයයි මේක. ඒ වගේම සාමය ලබා ගැනීම, සමාව ලබා ගැනීම, අන් අයට සමාව දීම, අන් අයගෙන් සමාව ලබා ගැනීම, සංහිඳියාව, තමාට වෙන් වූ කාලයක් වගේම තමා ආදරණීය කරන අයට, ආදරණීයන්ට වෙනුවෙන් ආහාර පාන ලබා දීම, ඔවුන් ප්‍රීතියෙන් ගත කරවන එක, ඔවුන්ට සතුටක්, සමගියක් ලබා දෙන එක, හැමෝගෙම ආශිර්වාද ලබා ගැනීමේ කාලයක් තමයි මේක. ඉතින් මේ උත්සවයට ඉල් උද් අල්හා කියන නමින් නුත් හඳුන්වනවා. මේ හජ් උත්සවය ඉස්ලාමීයන්ගෙන් ඒගොල්ලොන්ගේ දින දර්ශනය වෙන්නේ චන්ද්‍ර මාසය අනුව සකස් කරගත්ත දින දර්ශනයක්. ඒකේ 12 වෙනි මාසයේ පවත්වන ලබන උත්සවයක් මේක. සර්ව බලධාරී අල්ලා දෙවියන් මක්කමට නුදුරු භාරානම් වූ හුදකලා ස්ථානයක ජුබ්‍රියල් නම් දූතයා විසින් මහමද්තුමාට ගෙනත් දීලා තියෙනවා පණිවිඩයක්. ඒ පණිවිඩය මහත්මතුමා සිය පණිවිඩයක් ලෙස ප්‍රකාශ කරලා තියෙනවා. ඒ පණිවිඩයේ අන්තර්ගත වෙලා තියෙන්නේ ඉස්ලාමීය භක්තිකයන් විසින් සමරන ලබන නැත්නම් අනුගමනය කරන පංච ස්තම්භයන් ගැන, නැත්නම් පංච කුළුණු ගැන. මේවට කියනවා 5 pillars of faith. මේකේ 5 වෙනි පිළර එක නැත්නම් 5 වෙනි කුළුණ තමයි මේ හජ්ජි වන්දනාව. මුස්ලිම් භක්තිකයන් හජ්ජි වන්දනාව ජීවිතයේ එකම අවස්ථාවක හෝ සහභාගී වෙලා, එහෙම නැත්නම් කීප අවස්ථාවකදී උනත් මේ කාර්යයට සැලකෙනවා. කාර්යයක් ලෙස අල්ලගෙන මුස්ලිම් භක්තිකයන් මුදල් තියෙන, හැකියාව තියෙන අය විසින් කළ යුතුම පිරිය යුතුම වතක් තමයි මේක. එතකොට මුස්ලිම් භක්තිකයන්ගේ ශක්තිය, භක්තිය, අධිෂ්ඨානය, දරා ගැනීමේ හැකියාව උරගා බැලීමේ අවස්ථාවක් ලෙස මේක හඳුන්වන්නත් පුළුවන්. මුස්ලිම් ආගමික සමාජයේ අදහසක් පවතිනවා රෝගී බව, මහලු බව, අංග විකල බව, ඒ අන් කවර එක හේතුවක් හින්දා මේ ගමන යන්න බැරි එක්කෙනෙක් ඉන්නවනම්, වියපෑදම් කරන්න බැරි එක්කෙනෙක් ඉන්නවනම්, එහෙම නැත්නම් එයාට පුළුවන් මේකට වෙන අයෙක් යොදවන්න, වෙන අයෙක්ට මේ මුදල් දීලා මක්කමේ කාබා දේවස්ථානය, පීඨ ස්ථානය හරි අනුහස් තියෙන, හාස්කම් තියෙන තැනක්. එතකොට මේක ඊබ්‍රාහිල් නබිතුමාගේ බිරිඳ වුණ හිජ්රාගේ පුත්‍රයා වූ ඉස්මායිල් මේ ස්ථානය මුල් කරගෙන දේවස්ථානයක් ගොඩනැගූ බව ඉබ්‍රාහීම් නබිතුමාගේ පාද ස්පර්ශය ලැබූ තැනක්. මේක ශුද්ධත්වයට පැවති තැනක්. මක්කම කියන්නේ මහමද්තුමාගේ උපත සිදු වුණ සහ ඔහු හැදී වැඩි වුණ ස්ථානයක් කියලාත් කියනවා. එතකොට මේකට ජනප්‍රවාදයේ කතාවක් තියෙනවා. අර මං කිව්වේ මුලින්ම මෙතනදී මේ ස්ථානයට යන්න සිද්ධ වෙලා තිනවා ඈත අතීතයේ ඉබ්‍රාහීම් කියන පුද්ගලයාට.
ඉබ්‍රහීම් කියන පුද්ගලයාගේ භාර්යාව බජ්රා කියලා කිව්වනේ. ඔහු නැත්නම් හිජ්රා කියන නමින් හඳුන්වන්නේ. ඒතකොට හිජ්රාට දරුවෝ ඉඳලා නැහැ. ඉතින් දරුවෙක් ලබා ගැනීමට ඔවුන් පෙරම් පුරලා තියෙනවා. මේ එක්තව අවස්ථාවක මේ මූණට සර්ව බලධාරීන් විසින් දරුවෙක් තිළින කළා තියලා තියෙනවා. ඒ දරුවා තමයි ඉස්මායිල් වෙලා තියෙන්නේ. ඉතින් ටික කාලයක් ගිහිල්ලා මේ ඉස්මායිල්ගේ මේ බාරහාර ඔප්පු කරන්න මක්කමට ගිහින් තියෙනවා. මක්කමට යද්දී ඕන් ජලයයි රටින්දී විතරයි ගෙනින් තියෙන්නේ. එක්තරා අවස්ථාවක ජලය හම්බ වෙලා නැහැ. එතකොට 7 සැරයක් විතර එතන කඳු දෙකක් තිබිලා තියෙනවා. සෆ්රා කියලා හර මර්වා කියලා. ඒ කඳු වලට 7 පාරක් ගිහිල්ලා වතුර හම්බෙලා නැහැ. නමුත් අදිෂ්ඨාන කරලා තියෙන එක්තරා අවස්ථාවකගේ දරුවාගේ පාමුල වතුර උණුවයි කියලා. කෙසේ නමුත් මේ දරුවාව පසු කාලේනේ මේ දරුවාට කියලා තියෙනවා බිල්ලක් වශයෙන් දරුවා දෙන්න කියලා. ඒ අවස්ථාවේදී සාතනොත් ඒකට සහභාගී වෙලා තිනවා. නමුත් අවසානයේදී දරුවාව බිල්ලට නොදී ඒකට සතෙකු. එතකොට ගොඩක් වෙලාවට බැටළුවෙක්, එළවෙක් හෝ ගවයෙක් වෙන්න පුළුවන්. මේ අවස්ථාවේ මිදුණා. නමුත් අවසානයේදී ඔවුන්ට සතුට සාමය ලැබුණයි කියන එකක් තියෙනවා. එතකොට මහත්මතුමාගේ ධාර්මිකත්වය, සත්‍යවාදී බව, ධෛර්ය සම්පන්න බව, භක්තිය, අපරිමිත ගුණය, යහපත්කම මේ මහත් වූ මේවා සිහිපත් කරන මේ උත්සවාකාරයෙන් මහත්මතුමාගේ මේ කරපු ගෞරවයක් වශයෙන් මේකෙදි ඉස්ලාමීය බැතිවතුන් වාර්ෂිකව මේ හජ් උත්සවය පවත්වනවා. මේ හජ් උත්සවයේදී මේ සමයේදී මක්කම වන්දනා කරලා ඉවරලා තමයි හජ් උත්සවය පවත්වන්නේ. ඉතින් හජ් වන්දනාවේ පුළුල් චාරිත්‍ර කීපයක් තියෙනවා. අරාබි දේශයට ඇතුල් වුණු මොහොතේ ඉඳන් පිටවන තුරු දානය, බලය, සමාජ තත්ත්වය, ජාතිය පිළිබඳ ભેදයකින් තොරව ඉහාරාම් කියලා සුදු වස්ත්‍රයකින් සැරසිලා ටික දිනක් ඔක්කොමලම එකමුතුව සමානාත්මකතාවයෙන් මේ වන්දනා ගමන යනවා. මේකෙදි හදිස්සියවත් යම් කිසියක් කෙනෙක් මිය ගියොත් ඒක භාගයක් කියලා තෝන් සලකනවා. ඉතින් මේ සඳහා වන්දනාවේ ගිය පිරිස හරිසරින් තමයි හරියටම පිළිගන්නේ. ඒ කියන්නේ රටට ආපුවට පස්සේ මහත් හරිසරින් පිළිගන්න පිරිමි අයට අල්හාජ් නමද, කාන්තා පාර්ශ්වයේ අයට අල්හජ්යානි කියන නම ඔවුන්ව හඳුනනවා. එතකොට මේ හජ් උත්සවයේ දේවස්ථානයට ගොස් සලාත් නැමදුම කරලා යලිත් නිවසට ඇවිල්ලා කුරානය කියලා මහමත්තුමාගේ ගුණ සිහි කරලා දුගී ජනතාවට ආහාර බෙදා දීලා සවස ඥාති මිත්‍රයන් බලන්න ගිහිල්ලා ඔවුන් සමග සතුටු සාමිච්චිය කතා කරලා ආහාර පාන බෙදාගෙන ආහාර පාන භුක්ති විඳලා සංග්‍රහ භුක්ති විඳින එක තමයි මුස්ලිම් ජනතාව මේ හජ් උත්සවයේදී කරන්නේ. මේකෙන් පුළුල් සමාජීය ආගමික සංස්කෘතික හරපද්ධතියක් මේකේ යටිපෙළ විසින් දිවෙනවා. සමාජ සමානාත්මතාවය, එකිනෙකාට භක්තියෙන් කටයුතු කිරීම, ආගමික මේ පරිසරයේදී එකමුතුකම, දයාව, ප්‍රීතිය, කෘතවේදීත්වය, කැපවීම, සහයෝගීත්වය මේවා ප්‍රවර්ධනය කරන කාලයක් තමයි මේ. එකමුතුකමයි, සමාව දීමයි, අන් අයට ගෙන් සමාව ලබා ගැනීම, අන් අයට සමාව දීම සංහිඳියාවක් ගොඩනගන කාලයයි. දුගී මගී යාචකයන්ට දානය දීමත්, උන්ට ආධාර දීමත් මේ කාලේ කරනවා. වැඩිහිටියන්ගෙන් ආදරණීයත්වයෙන් ආශිර්වාදය ලබා ගැනීමත් මේ කාලයේදී ගුණදම් බෙදා දීමත්, අනිත් අය වෙනුවෙන් කැපවීම, තමන් වෙනුවෙන් කැපවීම, සහයෝගයත් එකමුතුකමත්, දයාවත් කැපී පෙනෙන ලෙස ඉස්ලාමීය බැතිමතුන් ප්‍රකට කරනවා. ඉතින් මේ උත්සවයේ වැදගත්කම ගැන ඔබට යම් තාක් දැනුමක් ලැබුණයි කියලා හිතනවා. එහෙනම් ඔබට
බොහෝම සතුටින් මේ කාලය ගෙවන්න හැකියාවක් ලැබේවා. මේ හජ් උත්සවය සමයේ ඔබට අල්ලා දෙවියන්ගේ පිහිට ලැබේවා කියලා මම පතනවා. එහෙනම් අදට මං ගිහින් එන්න. නොබෝ දිනකින් නැවත ඔබ හමු වෙන අදහසක්කින් මම අද ඔබගේ පසන් නිවසෙන් වෙන් වෙනවා මේදා. ඔබට තුති. මේ සතියන්තය සුබේම සුබ වේවා කියා පතනවා. ඒ වගේම අඟහරුවාදා දක්වාම මේ හජ්ජි කාලේ පවතිනවා. ඔබේ සිත පහන් සිතුවිලි වලින් පිරේවා.